බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එක ඔබගේ හදවතේ සුන්දරම හඬ බවට පත් කරගන්න. සෑයක් වඳින්න එනවා කියලා හිතන්න එපා. බුද්ධෝපස්ථානෙට එනවා කියලා හිතන්න. බෝධියක් වඳින්න යනවා, බෝධි පූජාවකට යනවා කියලා හිතන්න එපා. බුද්ධෝපස්ථානෙට යනවා කියලා හිතන්න. මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයට උදව් කරන්න යනවා කියලා හිතන්න එපා. මිහිඳු මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න යනවා කියලා හිතන්න. අපි මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ආවා. අපි බුදුරජාණන් වහන්සේට දැන් උපස්ථාන කරනවා. ඒක වදයක් කරගන්න එපා. බුද්ධ පූජාව තියෙන එක වදයක් කරගන්න එපා. ඔය වාගේ සසරින් එතරට වැඩිය බුදුරජාණන් වහන්සේට පහන් සිතින් දානයක් පූජා කරන්න. ලෝභ වෙන්න එපා, කුම්මැහි වෙන්න එපා. චූටි භාජන වලට බත් ඇට ගණන් කරලා බෙදන්න එපා. අලපෙති කෑලි කපලා පෙති ගණන් කරලා බෙදන්න එපා. පහන් සිතින් බුද්ධ පූජාව තියන්න. ඔය වගේ ඇසිස් මාසලේ දන් දුන්න බුදුරජාණන් වහන්සේගේ සෑයක් වටා මල් කඳු ගණන් පූජාවන් කඳු ගණන් පූජා කළත් මොකද? මල් වැඩි, පළතුරු වැඩි, පූජා වැඩි, පැම් පාත්‍ර වැඩි කියලා කියන්නේ එයාගේ හිතේ අවිද්‍යාව වැඩි තරමක් මිසක් බුදු ගුණ වැඩි නිසා නෙවෙයි. මේ මිහි මණ්ඩලම රත්තරන් කළත්, මේ මිහි මණ්ඩලම මාණික්යක් කළත් බුදුරජාණන් වහන්සේට පුදන්න එය ප්‍රමාණවත්ද? ඒ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන හිත පහදවාගෙන එක බණපදයක් හරි ජීවිතයට සමීප කරගන්න කෙනා බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කරනවා. අපේ අතින් අනන්ත අප්‍රමාණ කෝටි වාරයක් මේ වාගේ උතුම් මහා ශාස්ත්‍රුන් වහන්සේ නමකට වැරදි අඩුපාඩු වෙනවා ඇති. ඒත් බුදුරජාණන් වහන්සේ අපිට සමාව දෙනවා. සමාව දෙනවා. බුදුරජාණන් වහන්සේ කිරියම්ම කෙනෙක් වගේ. කිරියම්ම කෙනෙක් වගේ. දරුවගේ කටේ කට්ටක් හිර වුණාට පස්සේ කට මෙරිකලා ඒ කටුව ඇදලා ගන්නවා. ඒකට කිරියම්මා දරුවගේ කට රිදෙන බව, උගුර කැපෙන බව නොදන්නවා නෙවෙයි. නමුත් කට ඇදලා ගන්න ආදරෙන්මයි. ඔයාලට පොයේ දවසට විකාල භෝජනෙන් වළකින්න කියනකොට බඩගින්නේ දුක ඔයාලට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුව නෙවෙයි. උදේ ඉඳලා හැන්දෑව වෙනකල් බනහනකොට අතපය රිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුව නෙවෙයි. ඒ වුණාට කිරියම්ම අර කට්ට ගලවන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මම කිරියම්ම කෙනෙක් වගේ කිව්වා. මට වගකීමක් කිව්වා මේ සත්වයා සසර දුකින් නිදහස් කරවන එක. ඒකටයි ඇස් දන් දුන්නේ කිව්වා. ඒකටයි දස පාරමිතා පිරුවේ කිව්වා. ඒ වාගේ අනුකම්පා සහගත ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට මුණ ගැහිලා තියෙද්දි සතුටු වෙන්න පින්වතුනි අපිට සරණ යන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ කියලා.